ලොව පුරා මිලියන ගණනකගේ දිනෙත් කඳලින් තෙත් කළ පංච්. එයා ඉපදුනේ පහුගිය අවුරුද්දේ ජූලි මාසේ ජපන් සත්වෝද්‍යානයක. උපන් සැනින් එයාගේ අම්මා මේ බූල් බෝල වඳුරු පැංචව හදා වඩා ගැනීම ප්‍රතික්ෂේප කරලා තිබුණා. එයා පුංචි කිරිදරු පැටියෙක් නිසා අම්මගෙන් ලබන සියල්ල තමුන්ටත් මේ අජීවි පුළුම් පිර වූ රෙදි කැබැල්ලෙන් ලැබුණු ඇතැයි සිතන්නට ඇති. සත්වෝද්‍යානයේ සේවක මණ්ඩලය එතනින් පස්සේ එයාව ජීවත් කරවනවා. ඔවුන් රතු දුඹුරු පැහැ මෘදු සෙල්ලම් බඩුවක් වූ උරන් නොටන් කෙනෙක් පංච් සමග රඳවනවා. පංච්ට මාස 6ක් ගතවන විට සත්වෝද්‍යානයේ සේවකීන් ඔහුව අනිකුත් වඳුරන් තබා ඇති කූඩුවට මුදා හරිනවා. ඔහුට තනි රකින්නා හැර පුළුම් පිර වූ දුඹුරු පැහැ රෙදි කැබැල්ල ඔහුට ගෝත්‍ර සිරි කිසිවක් කියා දීලා තිබුණේ නැහැ. රැළේ පිරිමි සතුන් මේ කුඩා දරුවාට දුෂ්ට ලෙස අඩන් තෙට්ටම් කරන්න පටන් ගත්තා. අනික් සත්තුන් පවා ඔහුව තමන්ගේ සනුහරයට වද්දාගත්තේ නැහැ. ඒ සියල්ල එකවර ග්‍රහණය කර ගනිමින් අලුත් රංචුව සමග මුහුවීම පංචුව ආතතියට පත් කරන කරුණක් බවට පත් වුණා. මේ දේවල් ගැන මුකුත්ම නොදන්න පංච් කඩා වැටෙනවා, පුදුම වෙනවා. එවන් හැම නොතකා හැරීමකදී හෝ පළවා හැරීමකදීම අර පිර වූ රිදි කැබැල්ලේ උණුසුම් ආරක්ෂාපතා ඒ මත වෙලෙනවා. මේ වීඩියෝ එක දකින මිලියන ගණනක් මිනිස්සු කම්පාවට පත් වෙනවා. IKEA සමූහය පංච් වෙත විශේෂ මෘදු සෙල්ලම් බඩු නිර්මාණය කර තෑගි කරනවා. ඒත් පංච්ට ඕනේ උනේ ගැහෙන හදවතක ශබ්දය. සැබෑ සජීවී සිරුරක උණුසුම් වෙළඳ ගැනීම. මේ බූල් බෝල අහිංසකයා ඒ මඟ හැරීමෙන් දැඩිව වේදනාව විඳිනවා. මේ දෙස බලා හිඳින සුවහසක් මිනිසුන් පංච් තරමටම වේදනාවට පත් වෙනවා. නමුත් සැනින් සියල්ල යහපත් වෙනවා. එක් ගැහැණු සත්වයෙක් පංචුව තම තුරුල්ලට ගන්නවා. එයාගේ හැමේ පරපෝෂිතයන් සොයමින් පිරික්සන්න පටන් ගන්නවා. වඳුර උකුණ බලනවා කියන්නේ උකුණන් බැලීමට එහා දෙයක්. උඹ දැන් අපේ එකෙක් වගේ අදහසක් ඉන් කියවෙනවා. සත්වෝද්‍යාන බලධාරීන් ඒ පිළිබඳව පවසා තිබුණේ එහෙම. අන්තිමට මේ බූල් බෝල් අංගුට්ටාට ගැහෙන හදවතක හඬ ඇහෙනවා. උණුසුම් සමකින් වැළඳ ගැනීමක් ලැබෙනවා. ඇත්තටම පංච්ලා අපි අතරත් ඉන්න පුළුවන්. විමසිල්ලෙන් ඉන්න. පංච් වාසනාවන්ත වුණත් අපේ අවටත් මෙවැනි පංච්ලා ඕනෑ තරම් ඉන්නවා. පාරවල් අයිනේ, සීතලේ, කුසගින්නේ, කාගේවත් ආදරයක් නැතුව අසරණ වුණු වීද සුනකින් සහ බලලුන් අපිට නිතරම දකින්න ලැබෙනවා. ඔවුන්ටත් අවශ්‍ය පන් නැති බෝනික්ෙක් නෙවෙයි. ආදරණීය හදවතක උණුසුමක් පමණයි. පුළුවන් නම් මේ අසරණ සතෙකුට කෑම ටිකක් රැකවරණයක් දීලා ඔවුන්ගේ ලෝකය ලස්සන කරන්න ඔබත් උත්සාහ කරන්න. අපි ලෝකය තවත් ලස්සන කරමු.